Welcome back to our YouTube channel. ඔන්න අද ඩේ බ්ලොග් එකක් අරන් ආවා. ඇමරිකාවට පස්සේ ගේන පළවෙනි ඩේ බ්ලොග් එක. කලින් ඩේ බ්ලොග්ස් වලට වඩා ගොඩක් වෙනස් මේ ඩේ බ්ලොග් එක. එහෙනම් ඉතින් බලමු අද දවස මම රෑ වෙනකම්ම මේ බ්ලොග් එක කන්ටිනියු කරන්න හිතන් ඉන්නවා. මොන විදිහටද මගේ දවස ගෙවුනේ කියලා තමයි මේ බ්ලොග් එකෙන් මම අරගෙන ඇවිත් තියෙන්නේ. බලමු එහෙනම්. හරි ඉතින් කතාවෙන් කතාව මම අපි දැනට බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරගන්න ගමන් තමයි ඉන්නේ. අද උදේට මං උයන්නේ නැහැ. දවල්ටයි රෑටයි උයනවා. එතකොට මං ඒවත් මේ බ්ලොග් එකටම ඇඩ් කරලා තියෙනවා. ඉස්සෙල්ලාම ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරගෙන ඊට පස්සේ තමයි ගෙදර අනිත් වැඩ ටික මං කරන්නේ. මං ඉස්සෙල්ලාම උදේට කාලා ඉන්නවා. ඊට පස්සේ අනිත් වැඩ ටික කරනවා. අද නිවාඩු දවසක්. නැත්තම් සාමාන්‍යයෙන් නෝමල් අනිත් දවස් වලට මේ විදිහ නෙවෙයි. මීට කලින් නැගිටලා ගෙදර තියෙන වැඩ ටික ඔක්කොම ටක් ගාලා කරලා දෙන්නත් එක්කම වැඩට යනවා. එතකොට ඉතින් මට වැඩට යන දවස්වල ඩේ ව්ලොග්ස් ගේන්න ගොඩක් අමාරුයිනේ. ගෙදර ඉන්න දවසකට නිවාඩු දවසකට විතරමයි ඩේ ව්ලොග්ස් ගේන්න පුළුවන් මට. වැඩට යන දවස්වලට ඉතින් ගෙදර එනකොට 5:30 විතර වෙනවා දෙන්නම. ඉතින් එතකොට ඇවිල්ලා ගෙදර වැඩ කරන්න ටිකක් පහන්සි වගේ තියෙනවා. ඉතින් රැට එහෙම කෑම හදනකොට ගොඩක් වෙලාවට හස්බන්ඩ් මට උදව් කරනවා වැඩ කරන දවස්වලට. ඒක මට ගොඩාක් ලොකු උදව්වක්. වැඩට යන්න කලින් අනිවාර්යෙන් මම ගෙදරම ක්ලීන් කරලා ඔක්කොම මට ඕන විදිහට ලස්සනට අස් කරලා ක්ලීන් කරලා තියලා තමයි යන්නේ. නැත්තම් හවසට ගෙදර එනකොට චුටක් අර අපලි වලට තිබුණාම මම කැමති නෑ. මම ඒකට ආස නෑ එහෙම තියනවට. ඒක මයින්ඩ් එකට චුටක් අපහසුයි. අපලි වලට වගේ තියෙනකොට ඔක්කොම ක්ලීන් කරලා මම අස් කරලා තියලා තමයි යන්නේ. එතකොට මට ආය හවසට ගෙදර ආවහම ෆ්‍රෙෂ් එකේ ආය ගෙදර වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන්. ඔක්කොම ලස්සනට ක්ලීන් එකට තියෙනකොට ඒක නිසා තමයි මම එහෙම උදේට කොච්චර වැඩි වුණත් ටයිම් එක බැලන්ස් කරගෙන ඔක්කොම වැඩ ටික කරලා තියලා තමයි යන්නේ. දැන් ඉතින් ටී එකක් හදාගන්න තමයි හදන්නේ. හස්බන්ඩ් නම් ටී බොන්න වැඩි කැමති නෑ. ඒක නිසා මට විතරක් හදාගන්නවා. මගේ එකෙම සමහර වෙලාවට හිතුනොත් විතරයි බොන්නේ. ටී එකක් හදාගෙන අපි දෙන්නත් එක්ක මොදේට කාලා ඊට පස්සේ බලමු අද දවසේ මොනවාද මං කරන්නේ, මොන විදිහටද දවස මගේ ගෙවෙන්නේ කියලා. මම අර කලින් කිව්වා වගේ මම ඇමරිකාට කලින් මගේ vlogs බලලා තියෙන අය නම් දන්නවා මගේ ඩේ vlogs මොන විදිහටද තිබුණේ කියලා. දැන් ඉතින් ඇමරිකාලා තියෙන නිසා කලින්ට වඩා ගොඩාක් වැඩ වැඩි. මම ඉතින් හැම දෙයක්ම බැලන්ස් කරගෙන කරගන්නවා. හස්බන්ඩ් ගොඩක් උදව් කරනවා මගේ ගොඩක් වැඩවලට. හරි ඉතින් එහෙනම් කතාවෙන් කතාව ටී එකත් හදාගෙන ඉවරයි. බ්‍රෙක්ෆාස්ට් එකත් රෙඩි කරගෙන ඉවරයි. දැන් ඉතින් උදේට කාලා ඊට පස්සේ ගෙදර තියෙන අනිත් වැඩ ටික පොඩක් ක්ලීන් කරගන්න ඕනේ ගෙදර. ඒ ටික මම හිමීට කරගන්නවා. අද ලොකු වැඩක් නැහැ. මොකද
යන්න කියලා විශේෂයෙන් ගමනකුත් නැහැ. ඒක නිසා හිමීට මගේ වැඩ ටික මම කරගන්නවා. දැන් මං හදන්නේ ගෙදර චුට්ටක් ක්ලීන් කරගන්න. ලොකුවට ඉතින් ගෙදර හැඩි වෙන්නේ නැහැ. මොකද මම ඩේලි හැමදාම කරන ටික ක්ලීන් කරනවා, අතගානවාස් කරනවා. ඒ ටික ඩේලි හැමදාම අනිවාර්යෙන් කරන නිසා ලොකුවට අපිලිවෙල වෙන්නේ නැහැ. මං අපිලිවෙල වුණත් චුට්ටක් හරි මම මේකට ටක් ගාලා ක්ලීන් කරනවා. ටක් ගාලා මේ ටික මම අස් කරලා ක්ලීන් කරගෙන ඊට පස්සේ මම දවල්ට උයනවා. දවල්ට උයන එකේ වීඩියෝස් උත් මම ගන්නවා. මේ තමයි ඉතින් අපේ වෙඩින් එකේ අපිට හම්බුණු ෆොටෝස් දෙක. ෆස්ට් ඩේට් එකේ හෝම් කමින් එකේ දෙකේම ෆොටෝස් කොම 6ක් හම්බුණා. අනිත් ෆොටෝස් අතර ගෙවල් දෙකටම දුන්නා. අපි දෙන්න ෆොටෝස් දෙකක් තියාගෙන දැන් ඉතින් මං හදන්නේ දවල්ට කෑම හදන්න. මම හදන්නේ හිතාගෙන ඉන්නේ මම ආසම මෙනු එක. හැබැයි මෙනු එකට එක දෙයක් අද අඩු වෙනවා. එහෙනම් ඉතින් දවල්ට කෑම හදාගත්තට පස්සේ මම පෙන්නන්නම් මෙනු එක මොකක්ද කියලා. මැරි කරන්න කලින් මම සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට එහෙම ලොකුවට උයපු කෙනෙක් නෙමෙයි. අතරම ලොකුවට යන්න දන්න කෙනෙක් නෙවෙයි. එක එක රෙසිපි වර්ග try කරලා එක එක චූටි දේවල් ගෙදර ඉන්නකොට මම හදලා තියෙනවා. අම්මා නැති වෙලාවට උයන්න වෙනකොට වගේ මම සාමාන්‍යයෙන් කෑම හදලා තියෙනවනට අර ඩේලි ඉතින් මම කෑම මොකුත් හදලා නැහැ. මැරි කරාට පස්සේ ඉතින් දැන් අපි දෙන්න තනියම ඉන්න නිසා මම දැන් මාස 3ක් විතර වෙනවා මැරි කරලා. එතකොට ඉතින් දැන් මම මේ වෙනකම්ම ඒ ආපු දවසේ ඉඳන්ම දැන් කෑම හදනවානේ. දැන් ඉතින් මට යන්න පුළුවන්. මම දන්න රෙසිපි ඔක්කොම YouTube එකකින් සර්ච් කරලා එහෙම තමයි බලලා ඉවර වෙලා කෑම හදන්නේ. මැරි කරන්න කලින් ඉතින් සාමාන්‍යයෙන් මම වැඩ කරනකොට සතේ දවස් 7ම වගේ ගොඩක් වෙලාවට වැඩ තියෙනවා. ඒක නිසා ඉතින් උයන්න ටයිම් එකක් ඇත්තෙත් නැහැ. වැඩ කරලා ඇවිල්ලා රැට එහෙම උයන්න ඉතින් හිතෙන්නේ නැහැ. පොඩි කම්මැලිකමකුත් තියෙනවා. ඒක නිසා තමයි ඉතින් ලොකුවට ගෙදර ඉන්නකොට උයන්න නැත්තේ. රෙසිපි වර්ග try කරලා බලනවා. දැන් නම් ඉතින් උයන්න පුළුවන්. YouTube එකකින් දන්න තේව බලාගෙන ඉතින් කෑම හදනවා. මම මේ හදන්නේ ඉස්සෙල්ලාම පරිප්පු එක හදාගන්න. ඊට පස්සේ බලමු මොනවද මං ආයෙ හදන්නේ කියලා. මම ඉතින් සාමාන්‍යයෙන් පරිප්පු හදන්නේ මේ විදිහට තමයි. මේ විදිහට හදන ඇති වෙනස් විදිහවල වලට හදන ඇති. මම ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් කරලා හදන්නේ මේ විදිහට. මේ රෙසිපි එක තමයි හදන්නේ. ඉතින් එක අය කැමති විදිහට එක අය කැම හදන විදිහ වෙනස්නේ. සමහර අය තමන් කැමති විදිහට හදනවා. YouTube එකෙන් බලන් හදනවා. එක අය ඉතින් වෙන විදිහ වෙනස්. මේ මං වෙන විදිහ. දුමට නොහෙනා තැනක් නෑ රැඳී අප තුරුනේ සීතලේ උණුහුම් ඇතියේ තරම් නදාගන්න හිතලා කියනවා දැදේ ඉඩකඩ ඇතියේ තරම් ඔබගේම යහනක
මට මේක මම පොඩි දෙයක් මතක් වුණා. ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලලා කමෙන්ට්ස් දානවානේ, මම ඒව හරි ආසාවෙන් කියවනවා. එතකොට මම දැක්ක කමෙන්ට් එකක දාලා තියෙනවා මේ අපේ වෙඩින් එක තිබුණ හොටෙල් එක මොකක්ද කියලා අහලා තිබුණා. අපේ වෙඩින් එක තිබුණේ ක්වැන්ඩ්‍රෝ හොටෙල් නයිවල. දන්න අය ඇති ගම්පහාවට ඉන්න අය නම් ගොඩ දෙනෙක් ක්වැන්ඩ්‍රෝ හොටෙල් එක දන්නවා. වේයන්ගොඩ පාර නයිවල තමයි ක්වැන්ඩ්‍රෝ හොටෙල් එක තියෙන්නේ. ඔයාලට පුළුවන් Google FB සර්ච් කරලා බලලා contact number එක අරගෙන මොනවා හරි දෙයක් කරගන්න තියෙනවා නම් ඒගොල්ලන්ට කතා කරලා බලන්න. එතකොට තව කමෙන්ට්ස් වගේක් තිබුණා මට මතක විදිහට. ඒකේ තිබුණ මගේ වෙඩින් කේක් හදපු vlog එක. වෙඩින් එකට අපි ගෙදර තමයි වෙඩින් කේක් හැදුවේ. අක්කා තමයි වෙඩින් කේක් හැදුවේ. මමයි හස්බන්ඩ්ුයි අපි දෙන්නත් උදව් කරා. අපි තුන් දෙනා තමයි ඉතින් එකතු වෙලා ඔක්කොම වැටික් කරගත්තේ. එතකොට රෙසිපි එක අහලා තිබුණා. මෙමයි රෙසිපි එක මට හරියටම කියන්න ඕනේනේ. කියනකොට ඒක දන්නේ අක්කා තමයි රෙසිපි එක හරියටම දන්නේ. මම චූටි දේවල් ටිකක් දන්න වුණාට හරියටම රෙසිපි එක කියන්න දන්නේ නැහැ. මම ඒක වෙනම vlog එකක් කරන්න බලන්නම්. ඉන්ග්‍රීඩියන්ට්ස් ගැනත් කියලා. මොකද ඒවල ප්‍රමාණ අහලා තිබුණා කොච්චර ප්‍රමාණය යනවද කියලා. හරි ඉතින් මේ තමයි දවල්ට කන්න හදාගත්ත කෑම එක. මේකට ඉතින් හාල්මැස්සු අඩුයි. මේ මම කැමති මෙනු වලින් එක මෙනු එකක් තමයි මම කැමතිම මෙනු එකක්. එහෙම මෙනු වර්ග ගොඩක් තියෙනවා මං ආසස් ඒවා එක එක විදිහට. දැන් මේ ටිකක් හවස් වෙලා තියෙන්නේ. අපි දෙන්න හදන්නේ පොඩ්ඩක් කඩේට ගිහින් එන්න. මොකද රෑට මම පැස්ට හදන්න හිතන් ඉන්නවා. ඒකට ඕන පොඩි බඩු වගේක් ගන්න යන්න තියෙනවා. ඒක නම් වීඩියෝස් ගන්න නැහැ. හැම ලොකුවට පෙන්වන්න දෙයක් නැති නිසා ගිහින් ඇවිල්ලා ඊට පස්සෙත් ආයෙ vlog එක කන්ටිනියු කරලා යනවා මම. මං අර කලින් කිව්වා වගේ පුළුවන් වුණොත් වෙඩින් කේක්ස් වල රෙසිපි එකයි ඉන්ග්‍රීඩියන්ට්ස් කොච්චර ප්‍රමාණ වලින් යනවද කියලායි අක්කගෙන් අහලා ඔයගොල්ලොත් එක්ක vlog එකක් ෂෙයා කරගන්න බලන්නම් මං. හරි ඉතින් අපි දෙන්න දැන් ගිහින් ආවා. ටිකක් වහින්නත් වගේ. දැන් ටික රෑ වේගෙන තමයි එන්නේ. දැන් ඉතින් පැස්ට හදන්න පටන් ගන්නවා මම. මම ටිකක් සැරට තමයි පැස්ටා එක හදන්නේ. මොකද හස්බන්ඩ් කැමති ගොඩක් සැරට වගේ කන්න තමයි. ගෙදරින් කාලේ නම් චීස් පැස්ටා වගේ තමයි හදාගෙන කෑවේ. මේ vlog එකට කලින් දාපු vlog එකට ගොඩක් කට්ටිය අපි දෙනාට wish කරලා තිබුණා. ඇත්තටම ගොඩක් thank you. ඔයාලා දාන ලස්සන comments මං හරි ආසාවෙන් කියවන්නේ. එහෙනම් ඉතින් මේ vlog එකත් මෙතනින් end වෙනවා. මොකද පැස්ටා එක හදාගෙන ඉවරනහම ඊට පස්සේ ඉතින් ආය ලොකුවට share කරගන්න දෙයක් නැති හින්දා මම මේ vlog එක මෙතනින් end කරනවා. මේ තමයි ඉතින් මං හදපු පැස්ටා එක දැන් හදලා ඉවරයි. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. ආයෙත් අලුත් vlog එකක් ඉක්මනින් අරගෙන එන්නම්.